දැන් බන්ධනාගාර සිද්ධිය. ඔබතුමාලා බලයට ආවම ජනාධිපති සමාව දුන්න ඔබතුමාලගේ පාක්ෂිකයෙක්ට. ඒක වහගන්න මොකද කරේ? හිටපු කොමසාරිස් අස් කරා. රිමාන්ඩ් වුණා. රක්ෂිත බන්ධනාගාරගත වුණා. ඊට පස්සේ මානව හිමිකම් එකේ නිර්දේශය දීලා තියෙනවා බඳව ගන්න කියලා. හැබැයි අද වෙනකන් කරු නියෝජක කතානායකතුමනි විනිශ්චයකාරවරුන්ගේ කාලේ දික් කරන්න උනන්දුව තියෙන ආණ්ඩුවට මේ අධිකරණ පද්ධතියේ තියෙන ප්‍රායෝගික ප්‍රශ්න විසඳන්න උවමනාවක් නැහැ. දැන් බන්ධනාගාර සිද්ධිය. බන්ධනාගාර සිද්ධිය පටන් ගත්තා කියලා කියන්නේ ඩෙන්ගු සම්බන්ධයි. බන්ධනාගාරේ බෙහෙත් තියෙන විදියක් නැහැ කරු නියෝජක කතානායකතුමනි ගමේ ස්පිරිතාලෙත් බෙහෙත් නැහැ. ඒ කාලේ නම් මේ අය උඩ පැනලා බෙහෙත් ගැන කතා කරේ. අද සද්දයක් නැහැ. ඔබතුමාත් වෛද්‍යවරයෙක්. ඔබතුමා දන්නවා. බෙහෙත් නැහැ. හැබැයි ඒ පටන් ගත්ත සිද්ධිය සම්බන්ධයෙන් කරු නියෝජක කතානායකතුමනි ආණ්ඩුව ක්‍රියාත්මක වුණා නම් වෙලාවට මේක යම් පාලනයකට ගේන්න තිබ්බා. හැබැයි ක්‍රියාත්මක වුණේ නැහැ. රාත්‍රියේ ගත වෙන්න දුන්නා. පහුවදා උදේ අර සුපුරුදු තගරිය දාන්න ගියා. ආයෙත් ආරවුලක් ඇති වුණා. අවසානයේ 27 දෙනෙක් නිලධාරි 7 දෙනෙක් ඇතුළු 27 දෙනෙක්ගේ ජීවිත නැති වුණා. දැන් මට මතකයි ඔබතුමාලගේ ජනාධිපතිවරයා මේ පාර්ලිමේන්තුවේ ඉඳන් පහුගිය ආණ්ඩුවම සිද්ධියක් සම්බන්ධයෙන් ආවම කතා කරපු විදිය. ආණ්ඩුව සම්පූර්ණ වක්කීම් බාරගත යුතුයි කියලා තමයි ඔබේ ජනාධිපතිවරයා කිව්වේ. එදා එහෙම වුණා. හැබැයි ඔහොම සිද්ධියක් 2020 වුණාම කමිටු අමාත්‍යවරයා අයින් වෙලා අලුත් රාජ්‍ය අමාත්‍යවරයෙක් පත් වෙලා කමිටුවක් දැම්මා. ඒ කමිටුව නිර්දේශාව කරන නියෝජක කතානායකතුමනි. මේ 10000ක් 11000ක් දාන්න පුළුවන් බන්ධනාගාර පද්ධතිය ඇතුලේ ඔබතුමාලගේ ක්ලීන් ශ්‍රී ලංකා කියලා 40000ක් 45000ක් කියලා දැම්මම ඒකේ සමාජ ප්‍රශ්නයක් එතන ඇති වෙනවා. ඒ සමාජ ප්‍රශ්නය පස්සේ අරගලයක් වඩපත් වෙයි. ඒක තමයි දැන් උනේ මේ මීගමුවේ. 10000යි 12000යි කැපැසිටි එක. 40000ක් 45000ක් කියලා රිමාන්ඩ් කරන් ඉන්නවා. ඒකට පහුගිය ආණ්ඩුවෙන් හදපු නීතියට බයිනවා. රස පරීක්ෂක අඩු ගාණෙන් ඔබතුමාලා බලයට ඇවිල්ලා දැන් අවුරුදු 2කට ළඟයි. මේ රස පරීක්ෂණ වාර්තා ටික කඩිනම් කරන්න ගත්ත ක්‍රියාමාර්ගය මොකක්ද? 45000ක් රිමාන්ඩ් කරගන්න ඕන බන්ධනාගාර නිලධාරීන් බඳව ගන්න ඔබතුමාලා ගත්ත වැඩපිළිවෙල මොකක්ද? අවසානයේ අහිංසක නිලධාරී 7 දෙනෙක් නිකන් ඝාතනය වෙනවා. ඇයි? ඒ නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් ටික දෙන්නේ නැත්තම්. ඔබතුමාලා බලයට ආවම ජනාධිපති සමාව දුන්න ඔබතුමාලගේ පාක්ෂිකයෙක්ට. ඒක වහගන්න මොකද්ද කරේ? හිටපු කොමසාරිස් අස් කරා. රිමාන්ඩ් වුණා. රක්ෂිත බන්ධනාගාරගත වුණා. ඊට පස්සේ මානව හිමිකම් එකේ නිර්දේශය දීලා තියෙනවා බඳව ගන්න කියලා. හැබැයි අද වෙනකන් කරු නියෝජක කතානායකතුමනි ඔබතුමාලා ඔහු බඳව ගැනීම එක කෙසේ වෙතත් ඒක ඔබේ දේශපාලන තීන්දුවක් වෙන්න පුළුවන් නේ. හැබැයි නිශ්චිත වශයෙන් කොමසාරිස්වරයෙක් පත් කරන ඔබතුමාලා කටයුතු කරේ නැහැ. ආණ්ඩුව කටයුතු කරුවේ නැහැ. ඒක න ආණ්ඩුව හොයලා බැලුවේ නැහැ. ආණ්ඩුව කටයුතු කරුවේ නැහැ. මානව හිමිකම් වලින් ඔහු නඩුව ජයග්‍රහණය කළ තියෙද්දි ඔහු පැත්තක තියන්න අඩු ගන්න වෙන කෙනෙක් හරි ඔබතුමාලා ඒක ක්‍රියාත්මක වුණේ නැහැ. අවසානයේ මොකද්ද වෙන්නේ? අවසානයේ මේක පුපුරන තැනකට ඇවිල්ලා තියෙනවා. හැබැයි අද අහිංසක නිලධාරි 7 දෙනෙක් 25 දෙනෙක් සම්පූර්ණ හිරකරුවන් ඝාතනය වෙලා 100ක් 150ක් විතර ස්පිරිතාලේ. හැබැයි ආණ්ඩුව මේකට මුහුණ දෙන්නේ කොහොමද? ඇමතිවරයා කියනවා සමාජ මාධ්‍ය දැක්කේ නැද්ද? මරුනේ. නේ හරිෂෝක්. හොඳ නීතිච්ච මහත්තයෙක්. සමාජ මාධ්‍ය බලලා එයාත් කතා කරන සමාජ මාධ්‍ය දිහා බලලා. ඉස්සරහට ජනාධිපතිවරයෙක් කියනවා උදේට පත්තරෙන් බලලා කියන. දැන් අපිට ඇමතිවරයෙක් කියනවා සෝෂල් මීඩියා බලලා කියන. වගකීමකින් කටයුතු කරන්න බැරි වෙලා ඔහු වගකීම් පැහැරියට පස්සේ දැන් අඟ හොද ගන්න හදනවා. එදා 2020 මේ සිද්ධිය ඇති වුණාට පස්සේ කරු නියෝජක කතානායකතුමනි කමිටුවක් පත් කළා අපේ අනුරාධ ජනරත්න මන්ත්‍රී අද මන්ත්‍රීතුමා ඉදා රාජ්‍ය අමාත්‍යවරයා විදිහට හිටියේ. පහු කාලේ ලෝහන් ඇමතුමාගේ පස්සේ ඒ නිර්දේශ ක්‍රියාත්මක කරේ නැහැ ඔබතුමුන් ආසෙලා. ඒකේ පුනරුත්ථාපනය කරන්න අවශ්‍ය වැඩපිළිවෙලක් හදලා තිබ්බ ඔබතුමාලා ක්‍රියාත්මක වුණේ නැහැ. එදා සංඛ්‍යාලයක 90% 60ක් විතර මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් one time two time users-ලා ඉන්නේ. ඔව් දැන් 54 ගිහලා ඇතුළට දැම්මම මේක ඇතුලේ මහා ජාවාරම්කරුවෙක් මම පටලවෙනවා. එහෙනම් පුනරුත්ථාපනය කරන්න නියෝග කරා. අලුත් බන්ධනාගාරයක් හදන්න යෝජනා වුණා. ඒක ක්‍රියාත්මක කරෙත් නැහැ. හැබැයි අවසානයේ මොකද්ද වෙන්නේ? ඉඩමක් දීලා යටිදල පහසුකම් ටිකක් හදලා අවශ්‍ය වැඩපිළිවෙල හදුවලා පස්සේ කරන නියෝජක කතානායකතුමා. බෑ ආණ්ඩුව මොකද්ද කරේ? මේ පහුගිය ආණ්ඩුවල ඒවා අපි කරන්න යන්නේ නැහැ කියලා එක පැත්තක තිබ්බා. ඒක පැත්තක තිබ්බා. ඒ වගේම මේ මම දැක්ක මහා ආඩම්බරෙන් කියනවා මේ විනිශ්චයකාරවරුන්ගේ මේ කාලය දීර්ඝ කිරීම ඉතාමත් වැදගත් කියලා. ඔව් ඒක කරගන්න. ඒක ඔයාලගේ ප්‍රශ්නයක් නේ. ඔයාලගේ උමනාවනේ. දැන් සමහර ආයතන වල දේශපාලන නිලධාරීන් කියලා දාලා ඇෆිඩේවිට් තියෙනවනේ දැන් දිනුම් ප්‍රකාශ දීලා බලාත්කාරයෙන් කට උත්තර ලියාගත්ත විදිය නැත්තම් එලිලා මැරෙන හදනවා කියලා මිනිස්සු ඝාතනය වෙලා තියෙනවනේ. එකක් නෙවෙයි දෙකක් නෙවෙයි තුන හතරක් තියෙනවා. ඉස්සරහට එකින් එක එයි. එකින් එක ආවම උත්තර දෙන්නත් ලෑස්ති වෙලා ඉන්න. හැබැයි විනිශ්චයකාරවරුන්ගේ කාලේ දික් කරන්න උනන්දුව තියෙන ආණ්ඩුවට මේ අධිකරණ පද්ධතියේ තියෙන ප්‍රායෝගික ප්‍රශ්න විසඳන්න උවමනාවක් නැහැ. දැන් හවුස් ඇරෙස්ට්
කරන්න අවශ්‍ය නීතිය සම්මත කරගන්න උවමනාවක් නෑ. ඒක ඩ්‍රාෆ්ට් කරලා තියෙන්නේ. හැබැයි ඒව ගෙනල්ලා කඩිනම් කරන්න නෑ. මොකද ඒවයින් කරු කතානායකතුමනි මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳනවනේ. ප්‍රශ්න විසඳන ඒවට මේ ආණ්ඩුව ඔබ තමුන්නාසලාගේ ආණ්ඩුව මැදිහත් වෙන්න ආස නෑ. ඔබ කැමති ප්‍රශ්න හදන ඒවට මැදිහත් වෙන්න. අලුතෙන් ප්‍රශ්න හදන්න. ජනතාවගේ ප්‍රශ්න වලට උත්තර දෙනව වෙනුවට අර ඔබතුමාලාගේ සුපුරුදු මර්ධනය සහ තගරිය දාලා අර ගමේ භාෂාවෙන් කියන අපේ චණ්ඩි ඒ ලයින් එකේ ඇවිල්ලා ආණ්ඩු කරන්න බෑ. මාධ්‍ය රැකම දැන් මයික් විසික් ගන්න පටන් අරගෙන